Hi යාළුවනේ. It's for me channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඕන්න ඉතින් අද ඔයාලා බලන්න යන්නේ වෙනස්ම vlog එකක්. ඒ කියන්නේ study vlog එකක්. හරිද? මේ දවස්වල අපිට exam තියෙනවා. ඉතින් අපි කලින් පාඩම් කරන්න නැති හින්දා දවස් 3-4කට කලින් නේද prepare වෙන්නේ. ඉතින් අද අපි බලමු මේ වීඩියෝ එකෙන් කොහොමද මම එහෙම prepare වෙන්නේ කියලා. මම ඉතින් මොනවද කරන්න තියෙන්නේ to do list එකක් හදාගන්න ඕනේ. to do list එකක් කියන්නේ මේ ලියලා හදාගන්න එකක් නෙවෙයි. ඔයාලා ඔළුවෙන් ඔයාලගේ plan එකක් දාගන්න ඕන. මම අද දවසේ පාඩම් කරන්න කලින් මෙන්න මේ දේවල් කරගන්නවා. මගේ mind එක relax කරගන්න කියලා. මුලින්ම කරන්නේ shower එකක් ගන්නවා. එතකොට ගොඩක් relax වෙනවා. ඊට පස්සේ හොඳට කොණ්ඩි පීරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් නම් ඔයා කැමති ලේසිම hair style එකක් දාගන්න. ඊළඟට මම මේ කරන්නේ කන්ලෙම පත්තු කරන එක. එතකොට දැන් ඔයාලා අහන්න පුළුවන් ඒකෙන් මොනවද කොහොමද mind relax වෙන්නේ? එක විදිහින් අපිට අපේ හිත relax කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ තමයි මම කැන්ඩල් පත්තු කරන වැඩේට ගොඩක් කැමති. එතකොට එක්ක මම කැන්ඩල් පත්තු කරනවා. එහෙම නැත්නම් අඳුරක් පත්තු කරනවා. ඊළඟට මම පාඩම් කරන්න කලින් කරන්නේ රිලිජියස් දෙයක්. ඒ කියන්නේ අපි නම් කුරාන් රිසයිට් කරනවා. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ ජර්නල් එකක්. ඇත්තටම මම හැමදාම ජර්නල් එකක් ලියනවා. ඉතින් අදත් වෙනද වගේම පාඩම් කරන්න කලින් චූටි ලයින් එකක් ඊට පස්සේ තමයි චූටි ඩ්‍රෝවින් එකක් කරලා මගේ ජර්නල් එක කරනවා. ඉතින් ඊළඟට වැඩ කරන්න තියෙන්නේ ඊළඟට අපි බලමු කොහොමද මම පාඩම් ගන්න පටන් ගන්න කියලා. ඔයාගේ ටේබල් එක ලස්සන කරගන්න. ඊට පස්සේ අද දවසට කරන්න තියෙන ඔයාගේ නෝට් එක තියෙනවා මොන වගේ නෝට් එකක්ද දාන්න ඕන මොන සබ්ජෙක්ට් එකේද ඒක කොහොමද ඕගනයිස් කරගන්නේ කියලා ඒ ටිකට ඕන කොල්ල ටිකයි ප්ලෑන් ටිකයි ඒ ඔක්කොම සෙට් කරගන්න. ඉතින් මොකද කරලා මුලින්ම දැන් පටන් ගන්නවා නෝට් එක ලියන්න. ඒ කියන්නේ දැන් අපි නෝට්ස් ඔක්කොම තියෙන්නේ ලැප් එකේ. එතකොට කොයි වෙලාවෙත් ලැප් එක බලාගෙන නෝට් එකක් පාඩම් කරනවා කියන්නේ ඒක ඇත්තට සාර්ථක දෙයක් නෙවෙයි. ඉතින් ඒකින්ද මම PDF එක ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ කොළ ටිකක් අරගෙන රෆ් ෂීට් එකක් අරගෙන ඒකේ තියෙන ඒ PDF එක කියවලා ඊට පස්සේ ෂෝල්ඩර් නෝට් එක අරගන්නවා. මම ඉතින් බලන්නකෝ. ඔන්න ඉතින් චූටි වෙලාවක් අරගන්නවා. ඊට පස්සේ ආපහු බඩින්නක් කියනවා ඉතින්. ඒකට ඉතින් ඔයාලා කැමති දෙයක් කන්න වැඩි ඕවර්ලෝඩ් කන්න යන්න එපා. ඒකට ඉතින් අර කරන්න බෑ නිදි පත එනවා. ඒකින්ද චුටි දේවල් කාලා එහෙම මොකක් හරි කරන්න. දැන් ඔයා බලන්න ඔයාලට පේනවනේ මගේ ලැප් එකේ තියෙනවා පොඩි ඩයග්‍රෑම් එකක්. මම සාම්පල් එකක් කියන්නේ මගේ ලැප් එකේ පේනවා ඩයග්‍රෑම් සාම්පල් එකක්. ඒකෝට මම මුලින්ම ඒ ලැප් එකේ තියලා ඒක zoom කරලා හොඳට බලනවා මේ මොනවද මේ කියලා තියෙන්නේ කියලා. ඒ දේවල් එකේ තියෙන දේවල් වලට දාගෙන මම දැන් රෆ් ෂීට් එකක් අරන් ලියලා බලනවා මට මේ දේ මතක හිටිනවද නැත්නම් මට දැන් ඔතන ලියනකොට ගොඩක් දැන් මිස් වෙනවා. ඊට පස්සේ ආපහු ඒවා වෙන පාට් එකක් යූස් කරලා රීප්ලේස් කරලා ලියනවා. ඔගේ මොන මතක තියාගන්න පාඩම් කරන අතරදී පැය භාගයකට ෆෝන් එක ඕෆ් කරලා තියන්න. ඊට පස්සේ මේ ඕෆ් කරලා හරි සයිලන්ට් දාලා නොටිෆිකේෂන් ඕෆ් කරලා තියලා පාඩම් කරන්න. ඊට පස්සේ පැය භාගයක් ඉවර වෙලා අලාම් එකක් සෙට් කරලා තියන්න. එතකොට ඒ අලාම් එකේ පස්සේ චුටි වෙලාවක් නැගිටලා ගිහිල්ලා පොඩි ලොකු දේවල් මේ පොඩි කලි චූටි කලි එහෙම දාලා මොනවා හරි කාලා ආපහු හැරි ඉන්න ගන්න. ඔය විදිහට එක දිගට පාඩම් කරොත් ඒ කියන්නේ කට පාඩම් කරන්න ඕනේ නැහැ කිසිම දෙයක්. මේ මොනවද මේකේ තියෙන්නේ මේ ලොජික් එක වලට තේරෙනවා නම් කියන්නේ අපේ සබ්ජෙක්ට් එකේ තියෙන ලොජික් එක මොනවද කියලා අපිට තේරෙනවා නම් අනිවාර්යයෙන් අපිට ඒ දේ ඉස්සරහට ගෙන යන්න පුළුවන්.